මේ හාල් තොගය අපි යවන්නේ නාච්චාදුවේ ජනතාව අද කඳවුරකට පත් වෙලා ඉන්නවා. ජලයේ ගිලිලා ඒ වගේම විශාල වශයෙන් උවදුරුවට පත් වෙලා ඉන්නවා. දරුවෝ ඒගොල්ලෝගේ සහතික, උපැන්න සහතික, මරණ සහතික ඇඳි වත පමණක් ඉතුරු වෙලා ජීවිතේ ඇවිල්ලා කඳවුරක ජීවත් වෙනවා. නමුත් මේගොල්ලෝ හොඳට කුෂිකර්මාන්තයෙන් ජීවත් වෙච්ච අය. ඒ වගේම විශේෂයෙන් මේගොල්ලෝ බත සපයපු අය රටට. ඒ වගේම එළවලු වගා කරලා ගොඩාක් දියුණු වෙච්ච අය. ඒ නිසා අපේ රටේ තියෙන වැදගත්ම භූමි ප්‍රදේශයක් තමයි නාච්චාදුව කියන්නේ. ඉතින් ඒ නාච්චාදුවේ ජීවත් වෙන ජනතාවට අපි අනාථ වෙච්චි නැත්නම් අසරණ වෙච්චි වෙලාවේ පිහිට ආධාර වීම සඳහා මේ හාල් තොගය පිටත් කර යවනවා. மதிப்புக்குரிய மதகுருவின் தலைவர் அவர்களே, இன்றைய நாள் ஒரு பொன்னான நாளாக அமைய வேண்டும். நாச்சாதுவ ஜனபதே இருக்கின்ற எங்களுடைய சமூகத்தைச் சேர்ந்த முஸ்லீம், சிங்களம், தமிழ் என்கின்ற ஒற்றுமையை அழகுபடுத்துகின்ற ஒரு நாளாக இந்த நாள் அமைய வேண்டும். நான் எனது மனதால் எனது சமூகத்தின் ஒற்றுமையோடு நான் பிரார்த்தனை செய்கின்றேன். வல்லவன் இறைவன் இவரை பொருந்து கொள்ள வேண்டும். இவ்வாறான ஒரு நல்ல சேவையை நல்ல மனதோடு, சமூக எண்ணத்தோடு, தூர நோக்கத்தோடு செய்கின்ற பசியை அறிந்தவர் என்ற ஒரு வகையிலே இந்த அரிசிகளை எங்களுக்கு பெற்றுத்தந்து இந்த நாச்சியாதியிலே இருக்கின்ற மூயின மக்களும், முஸ்லீம், சிங்களம், தமிழ் என்ற மூயின மக்களும் அழகான முறையிலே இந்த உஜீவனத்தை சமைத்து சாப்பிட்டு அதன் ஊடாக அதன் பிரதிபலத்தை பெற்றுக்கொள்ள வேண்டும் என்று இந்த நேரத்திலே எங்களுடைய கௌரவ மத தலைவர் அவர்களுக்கு எனது මනමාර්ග නන්දිය தெரிவிப்பதோடு වගේම අද දින මේ ස්ථානට පැමිණි මම මගේ උතුම් ආදරණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ ස්ථානයේ සේවය කරන සියලුම නිලධාරි මහතුරුන්ට අපේ ආගම අනුකූලව අපේ අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දින ඔබතුමාට අපේ විශේෂ වෛද්‍ය නිමල් චන්ද්‍රරත්න මෙතුමාගේ පණිවිඩයට ඔබතුමාද අපිට මේ ස්ථානට සම්ප්‍රාප්ත වෙන්න කියලා ඔබතුමාගේ සුරති මේ ජාතිය අතරදී සමගිය එකතු කිරීම වැඩසටහන පිළිවෙලක් කරමින් අපිට අද මේ හාල් ටික ලබා දුන්න නිසා මම හිතන්නේ අපේ පවුල් 250කට වැඩිය 300 ගණනක් ඉන්නවා දෙනක මේ වෙලාවට අනාථ වෙලා අපේ අධිපූජනීය මහා සංඝරත්නය. නමුත් බවංශගේ මෙදිහත් වීම මේ ලබා දෙන මේ හාල් ලිටයක් කර එක දරුවන්ගේ බඩේට යනවා නම් ඒකයි ඔබතුමා අපිට දුන්න ලොකුම මහා සත්කාරය. එහෙනම් අධිපූජනීය මහා සංඝරත්නනි ඔබතුමාට අපේ ආගම අනුකූලව නැවත නැවත ප්‍රාර්ථනා කරනවා මේ වෙනි සේවාව ඉදිරියට කරගෙන යන්න ආගම අනුකූලව ප්‍රාර්ථනා කරමින් මේක මට කඳුළු වලින් කියන්න ඕනේ ඒවා ඇත්තටම මේ රත්තරන් දවසක් කියලා මම කිව්වේ විශේෂයෙන් දෙමළ කියනකොට ඒ නිසා ඔබතුමාට දීර්ඝාෂ වහන්සේට ප්‍රාර්ථනා කරමින් මේ සේවය කරන සේවක මණ්ඩලයට මගේ උතුම් මේ පණිවිඩය ලබා දෙමින් මම මුස්ලිම් වුණාට අපේ නායක හාමුදුරනේ මම පන්සල් 3ක් හදාපු මන්ත්‍රීවරයෙක්. පුණ්‍ය භූමි විහාරස්ථානය, බබතරම් විහාරස්ථානය, ඔරුගල විහාරස්ථානය. එහෙනම් අපිට ඒක තමයි ලැබුණේ මේක. එහෙනම් වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාටම නැවත අපේ උතුම් පණිවිඩය ලබා දෙන්න මම කැමැති ප්‍රකාශ කරනවා.